පින්වතුනි මේ බුද්ධ ශාසනයේ අපූරු මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව. මං ඔයාලට හිත පහදවා ගන්න එක රහතන් වහන්සේ නමක් ගැන සාක්ෂියක් දෙන්න. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මේ ලෝකෙට බුද්ධ කෘත්‍ය කරන බව එකල සිදුවක් කුමරු ඉපදී දවස් 5කින් නන් තබන උත්සවයේදී පඬිවරු දෛවයේ කියවන පඬිවරු ගෙනල්ලා අනාවැකි කියද්දී තරුණ පඬිවරේ දෛවය කියවන්න පුළුවන් කෙනෙක්. ඒකාන්තයෙන් මොහු අනාගතයේ සම්බුදු වන බව ඒකාන්ත කොට කිව්වා. ඒ තමයි කොණ්ඩඤ්ඤ. ඒ කියන්නේ ඔහුට දෛවයේ තිතට කියවන්න පුළුවන් කෙනෙක්. මහා බෝධිසත්වයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට තවත් හිතවත් බමුණන්ගේ දරුවන් 4 දෙනෙකු සමග තමනොත් පැවිදි වුණා. පැවිදි වෙලා දුෂ්කර ක්‍රියාවට එකතු වුණා. එතකොට අප මහා බෝධිසත්වයන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට අමා නිවන සොයා විඳ දුක මේ මිහි මඩල මේ විශ්වය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හැරෙනකොට තවත් අමතර සාක්කියක් තියෙනවා නම් ඒ සාක්කිය කොණ්ඩඤ්ඤන් වහන්සේගේ. පස්වග තවුසන් තමයි දුටුවේ. මහා බෝධිසත්වයන් දුෂ්කර ක්‍රියාව අත්හැරීමත් එක්ක මේ 5 දෙනා මෙතනින් බැහැර වුණා. බැහැර වුණේ විමුක්තිය මොහුට මඟ හැරුණා. එතකොට ආසකලේ විමුක්තියට රජකමටවත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලටවත් අනාවැකියටවත් ආසකලේ නැහැ. ආසකලේ විමුක්තියට. ඒ විමුක්තියට කොච්චර ආසකලාද කියනවා නම් විමුක්තිය මඟ හැරුණා කියලා හිතුණාට පස්සේ බෝධිසත්වයොත් අත්හැරියා. ඔවුන්ගේ කල්පනාවට මම කියන එක තේරෙනවද? කොච්චර විමුක්තිකාමී හිතක් කොණ්ඩඤ්ඤන් තුල තිබ්බාද? එතකොට බෝධිසත්වයෝ දුෂ්කර ක්‍රියාව අත්හැරියට එකල තිබ්බ සමාජ පිළිගැනීම අත්කිලමතානු යෝගයමයි විමුක්තිය. එහෙමවත් Taman ඒක අත්හරින්නේ නැහැ. ඒක පුදුම දෙයක්. තථාගතයන් වහන්සේ යමා ධර්මයේ දේශනා කරන්න බාරණසී සිපතනෙට වැඩියා. විමුක්තිය උදෙසා ගරු කරපු අය කිව්වා විමුක්තිය අත්හැරපු අයට එහෙම ගෞරවයක් දෙන්න ඕනේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණෙද්දී බුද්ධ තේජසින් දමනය වුණා. බුදුරජාණන් වහන්සේගේ සිවුර වෙනම කෙනෙක් ගත්තා, පාදෝනේ කළා, අසුම් පැනෙව්වා, පැන් පිදුවා. බුදුරජාණන් වහන්සේ සම්බුදු බව දේශනා කරද්දී ඒක විශ්වාස කළා කොණ්ඩඤ්ඤ. ඒ අමා ධර්මයේ අහගෙන ඉදී අන් අයගේ හිත චංචල වෙන්න ඇති. අන් අය ඒ ධර්මය අවබෝධ කරන්න දෙපාරක් බණහන්ට අනිත් අයට සිද්ධ වෙන්න ඇති. ඒත් ඇසූ ධර්මයේ එකවරින්ම අවබෝධ කළා කොණ්ඩඤ්ඤන් වහන්සේ. ලෝකෙට බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට ඒක තවත් කෙනෙක් අවබෝධ නොකළා නම් තවත් කෙනෙකුට ඒක සැක කරන්න පුළුවන්. එයා බොරුවක් කියන හැටි. එයා නිවන් දැක්ක කිව්වට මොකද්ද සාක්ෂිය කියලා. එයා ධර්මය අවබෝධ කළාට මොකද්ද සාක්ෂිය කියලා. තවත් ධර්මය අවබෝධ කරන්න පුළුවන් බවට මොකද්ද සාක්ෂිය කියලා. ඔයාලා දන්නේ නැති වුණාට ලෝකෙට බුදු කෙනෙක් පහළ වීමත් අසිරිමත් තමයි. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අමා ධර්මයේ දේශනා කරනකොට ඒක අන් අයට තේරෙනවා කියන්න තුන් ලෝක ධාතුවේම සාක්ෂි දුන්නේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ.
ඒක තවත් කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් කියලා සාක්ෂි දුන්නේ කවුද? අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යයට සාක්ෂි දුන්න මහා මුනිවරයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. සම්බුදු බවට සාක්ෂි දුන්න මුනිවරයාටයි මේ කටන ජීවරයයි තී. මේ කටන ජීවරයයි තී. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයට සාක්ෂි දෙන්න තව කෙනෙක් ඉන්නවා. අඤ්ඤාංසිවතබෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤාංසිවතබෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤන් අවබෝධ කළා නේව. කොණ්ඩඤ්ඤන් අවබෝධ කළා නව. මා අවබෝධ කරපු නිර්වාණය ඈත තියා දැක්කා කියලා මගේ බුදුරජාණන් වහන්සේ උදන් යනවා. උදාන පහල කළා. අපි උදෙසා නෙවෙයි මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට. මේ මිහි මණ්ඩලේ තවත් මිනිස්සෙක් ධර්මය අවබෝධ කළා. මේ මිහි මණ්ඩලේ ඉස්ලාම පහළ වුණ රහතන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ. මිහි මණ්ඩලේ පහළ වුණ ඉස්ලාම රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි සංසාරයෙන් ඈතරට වැඩිය පළවෙනි එක්කෙනා ශ්‍රාවකයන් අතර. උන්වහන්සේ තමයි නිවන් සෝයේ විඳපු පළවෙනි කෙනා ශ්‍රාවකයන් අතර. මේ තමයි බුදුරජාණන් වහන්සේ කරා අමා නිවනට සොයාගෙන ඉන්න විමුක්ති දරුවන්ගේ ඉස්සලාම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැළඳගත් දරුවා අඤ්ඤා කොණ්ඩඤ්ඤන්. බුදුරජාණන් වහන්සේ චිර රාත්‍රඥෝ ධර්මය අවබෝධ කරගෙන බොහෝ රාත්‍රී ගත වෙච්ච අමා නිවන වැඩිපුරම භුක්ති විඳ ශ්‍රාවකයා කියන අදහසින් අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ අගතනතුරු ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට නිවන් සුව විඳ කෙනා. මේ කටිනේ සාංගිකයි කියනකොට එතනින්නේ පටන් ගන්නෙනේ. ඔතන තමයි නවතින්නේ. සංඝයා ගිහිල්ලා නවතින්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟ. මේ සිවුර අතින් අතට ගියොත් ශ්‍රාවකයන්ගේ ඒ සිවුර නවතින්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ළඟ. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන කියලා ධර්මපචාරය යොදවද්දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගම් නියංගම් සිතාරා ධර්මී දේශනා කරගෙන වැඩියා. අපි නොදන්නා වුණාට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නිසා බොහෝ ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයෙන් පැවිදි වුණා. ඒ ධර්මය අහලා මඟපල් ලැබුවා. මහා ධර්ම කතිකයන් වහන්සේ නමක් අපේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. හැබැයි වයසයි. කොණ්ඩඤ්ඤන් වහන්සේ ඔහොම සම්බොද්ධත්වයෙන් අවුරුද්දක් දෙකක් විතර ගත වුණා. රජගහ නුවර වැඩ සිටින කාලේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේට සංඝයා ගොඩාක් ගෞරවයි. ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, ධර්ම පුරෝහිත මහ මොග්ගල්ලාණන් වහන්සේ දුර සිට වඩින අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේට ශීර්ෂ ප්‍රණාමය කළා. ඒ උත්තමයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ ළඟම අසුන පැනෙව්වා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතද්දී සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙන පිටුපසට වෙලා කොණ්ඩඤ්ඤන් වහන්සේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ වැඩ ඉන්නවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කල්පනා කළා මේ බුද්ධ ශාසනය සෝභමාන කරන්නේ මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. සෑම බුදු කෙනෙකුටම භද්‍ර වූ අග්‍ර ශ්‍රාවක යුගලක් සිටිනවා. මේ තමයි මේ මුනිවරු. මා ඉස්සරහා ඉන්නකොට මට ඒක හොඳ මදි. මේ බුද්ධ ශාසනයට අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ වුණ මේ අම්මා කෙනෙක් කිරි අම්මා කෙනෙක් වගේ වුණ මේ අග්‍ර ශ්‍රාවක උත්තමයෝ ළඟ මා ඉදිරියෙන් සිටින්න හොඳ නැහැ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කල්පනා කළා අපිට අගතනතුරු ලැබුණත් කවදාවත් පළවෙනියෙන් අමාසුව වින්ද
බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ශ්‍රාවක දරුවාට ඉස්සරහින් නම් යන්න හොඳ නැහැ. ඒ ශ්‍රාවකයන් වහන්සේලා එකිනෙකාට කොච්චර ගරු කළාද? කොච්චර ගරු කරාද? පෝලිම් පැනගෙන යන අපේ ජීවිත කොච්චර ලාමකයිද? අපිට තැන ඕන කියලා තැන හොයාගෙන යන අපේ ජීවිත කොච්චර ලාමකයිද? ඒ නිසා අග්‍ර ශ්‍රාවක උත්තමයන් වහන්සේලා සංඝයා අතර බබලා වැඩ සිටින්න ඕන නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කැමැති හුදකලාවේ වාසය කරන්න. උන්වහන්සේ දිවසින් දැක්කා හිමාලයේ ගන්ධමාන පර්වතයේ මන්දාකිණි පොකුණේ චද්ධන්ත හස්තියෝ ගැවසෙන භූමියක්. මීට වසර 40කට විතර කලින් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. ස්වාමීනි මං මේ භූමියට වඩින්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණා. භාග්‍යතුන් වහන්සේගේ රංවන් ශ්‍රී පාද පත්මේ වන්දනා කරලා කොණ්ඩඤ්ඤන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ආකාශෙන් වැඩම කළා. වැඩම කළා මන්දාකිණි චද්ධන්ත ඇතුන් ඉන්න භූමියේ බහිනකොට මීට අවුරුදු 40කට කලින් පසේ බුදුවරුන්ට උපස්ථාන කරපු ඇතුන්ට මේ වඩින්න ශ්‍රමණයන් වහන්සේ තවත් පසේ බුදු කෙනෙක් කියලා හිතට දැනුණා. පසේ බුදුවරු දැකපු අයට බුද්ධ කාලේ පසේ බුදුවරු සිහි කරවපු මුනිවරයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිදු. මීට අවුරුදු 40කට විතර කලින් යම් විදියකට පසේ බුදුවරුන්ට ඒ ඇත්තු උපස්ථාන කළාද 8000ක් ඒ ඇතුන් අවුරුදු 1000 ගණන් ආයුෂ තියෙන ඕන් ඒ උතුම් කොණ්ඩඤ්ඤන් වහන්සේට උපස්ථාන කළා. උණුපෙන් ඇල්පෙන් පළතුරු උපස්ථාන කළා. කෙහෙල් කොඩේ කඩාගෙන භාවනා කරන සැතපෙන කොණ්ඩඤ්ඤන් වහන්සේට පවන් සැලුවා. පළතුරු වලින් උපස්ථාන කළා. ওই පර්වතේ හිටිය නාගදත්ත කියලා දිව්‍ය රාජේ. ওই දෙවියන් හැමදාම පළතුරු වළඳ ඉන්න ඉඩ තිබ්බේ නැහැ. සතියකට වතාවක් වගේ තමන්ගේ විමානයට වඩම්මලා මිහිරි ශීර පායාස දාණයෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මුනිදුට උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේගේ වැඩිමහල්ම දරුවා කියන තැන 12 වසරක් ගත වුණා. 12 වසරක් ගත වුණාට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ දැන් වයසයි කොන්ද කුදුයි ටිකක්. ඒ කාලේ සංඝයාට කෙස් වවන්න පුළුවන් අඟල් 2ක් විතර. රැවුල වවන්න පුළුවන් අඟල් 2ක් විතර. අද කාලේ කෙස් රැවුල් වැවුවොත් අද සමාජයෙන් භික්ෂුව යම්කිසි අවමානයකට ලක් වෙනවා. එහෙම නෙවෙයි. ඒ කාලේ කෙස් අඟල් 2ක් වවනවා. රැවුල අඟල් 2ක් විතර වවනවා. එතකොට දවස් 15කට සැරයක් පැම් පාස් වෙන්නේ. අද කාලේ ලස්සන බලබලා පැහැදුන අය නෙවෙයි ඒ කාලේ හිටියේ. අරහත් ගුණ දැකලා සංඝ ගුණ දැකලා පැහැදුනා. සිවුර එක එක රෙදි කෑලි වලින් මහපු සිවුරු තියෙන්නේ. කොණ්ඩඤ්ඤන් වහන්සේකට නම් අවුරුදු ගාණක් පරණයි. විරලා පාට මැකිච්ච සිවුර, පඳු සිවුර. ඉතින් කොන්දක් ටිකක් කුදුයි. උන්වහන්සේ කල්පනා කළා මහා පිරිනිවන් පාන්ට කාලයයි. උන්වහන්සේ ආකාශයෙන් වැඩියා. සිවුර අරගෙන අර වයස්ක ස්වාමීන් වහන්සේ රැවුල වැවිච්ච කෙස් වැවිච්ච රහතන් වහන්සේ. උන්වහන්සේ පාගමනින් වැඩියේ නැහැ. ආකාශයෙන් වැඩියේ තව කවුරු හරි මාව දැක්කොත් දැකලා මේ මහල්ලා කවුද කියලා අවමන් ඇසින් බැලුවොත්, අවමන් සිටිවිලි වලින් සිටුවොත්, අවමන් වචනයක් කියවොත් ඔවුන්ට බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා. උන්වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඉන්න තැනින් අයින් වෙන්නත් එක හේතුවක් තියෙනවා. සංඝයා අතර ප්‍රකට සාරිපුත්තයන් වහන්සේ, සංඝයා අතර ප්‍රකට මොග්ගලම් මහරහතන් වහන්සේ
අලුතෙන් ආපු භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ දහම් දේශන තැන ඉස්සෙල්ලාම මහලු භික්ෂුවක් ඉඳගෙන පිටිපස්සෙන් අග්‍ර ශ්‍රාවකයෝ සිටිනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපේ දෑග සව්වන් වහන්සේලා පිටිපස්සෙන් ඉඳිද්දී ඉස්සරහින් ඉන්න උන්වහන්සේ කවුද බොල කියලා. ඒ සිතවිල්ල නිවනට බාධායි. අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ ගැන නපුරු සිතක් සිතන එක නිවනට බාධායි. උන්වහන්සේ තමයි අපි සොයන අමා නිවන ඉස්සලාම ලැබපු කෙනා. අපි යන්න උත්සාහ දරන නිවන් මාර්ගේ ඉස්සලාම ගිය කෙනා. ආදි පුරුෂයා. අපේ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ මාවතේ ඉස්සලාම වැඩිය සිංහ රාජයා අපේ කොණ්ඩඤ්ඤන් වහන්සේ. ඉතින් මිනිසුන්ට සංඝයාට සැකයක් නොහිතන්නයි ආකාශයෙන් වැඩි. ආකාශයෙන් කුරුල්ලෙකුසේ මහලු ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩලා වේළුවනේ පහළ වුණා. මේ වේළුවනේට සැපත් වුණා. අනිත් අය දෑත් එකතු කරගෙන වන්දනා කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්නයි වැඩි. එතකොට දැන් එළියේ ඉන්න අයට නම් අවුලක් නැහැ. අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ පිටිපස්සේ ඉන්නවට බුදුරජාණන් වහන්සේ මනාප නැහැ. කොණ්ඩඤ්ඤන් වහන්සේ මනාව බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා කොණ්ඩඤ්ඤන් වහන්සේ කල්පනා කළා මං ඉස්සරහට යන්න ඕන. එයින් මං වාගේ කෙස්වවපු රැවුල්වවපු දිරාගිය වයසක ආන්දරනමක් සිවුරු පරණ වෙච්ච මේ ගරුතර සංඝයා මැදින් අලුතෙන් මානව හාමුදුරුවෝ මැදින් ඉස්සරහට යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කවුද මේ මහලු උන්නාන්සේ ඔය යන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඔවුන්ට එක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස කොච්චර කරුණාවද කොච්චර දයාවද අන් අයගේ විමුක්තියට කොච්චර අනුග්‍රහකයිද අන් අයගේ විමුක්තිය වැහෙනවට කොච්චර අකමැතිද අමා නිවන දන් දෙන්න කොච්චර මනාපයිද මේ මුනිවරු මේ කටින සිවුරයිති ඒ මුනිවරුන්ට ඊට පස්සේ දොරටුවේ ළඟ ඉඳලම මෙහෙම වන්දනා කරගත්ත අර වයසක ස්වාමීන් වහන්සේ. මවා ගන්නවත් බැරි තරම් අමුතු දෙයක් ඒක. කොන්ද ටිකක් උදුයි වයසයි සිවුරු පරණයි. දෑත සිරසේ තියාගෙන වෙහුල නාතින් ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ කිය අරේ ඉඳලා වඩිනවා බුදුරජාණන් වහන්සේ ළඟට. එතකොට භික්ෂුන් වහන්සේලා හිසාදුකාර දුන්න කියනවා අහලා දිබ්බා බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දරුවා කොණ්ඩඤ්ඤයන් වහන්සේ කියලා අද අපි දැක්කා නෙව අනේ වයසක මහතෙරුන් වහන්සේ කියලා. භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයේ පැත්තකින් තියලා භාග්‍යතුන් වහන්සේගේ රන්වන් රත්තරන් සිරිපතුල ළඟ ශිරසින් වැඳ වැටිලා සිප ස්වාමීනි මම කොණ්ඩඤ්ඤනේ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤනේ කියලා වැඳා. බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤන් වහන්සේ අඳුරන්නේ නැතුවටද කොණ්ඩඤ්ඤන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අඳුරන්නේ නැතුවටද අන් අයට අනුග්‍රහ පිණිස බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ මොකද කියලා ඇහුවා. ස්වාමීනි මට පිරිනුවම් පාන්න කාලයයි. පිටිපස්සේ හිටියා වංගීස මහරහතන් වහන්සේ සංඝයා අතරින් නැගිට්ටා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර කාරණාවක් පවසන්න වංගීස. බුදුරජාණන් වහන්සේ අමා නිවන අවබෝධ කළාට පස්සේ ඒ අමා නිවන් සුවේ වින්දේ ඔය කොණ්ඩඤ්ඤ මුනිවරයා. ඔය කොණ්ඩඤ්ඤ මුනිවරයාට දෙවියන් සහිත ලෝකයා කියන්නේ අනුබුද්ධ කියලා. බුද්ධානුබුද්ධ බුදුරජාණන් වහන්සේ ළඟට අවබෝධ කරපු කෙනා. බුද්ධානුබුද්ධ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වඳිනවනේ.
ওই මුනිවරයා නිවන් යන්නයි ලැහැත්ති. ලෝකයට කරදරයක් නොවන, බාධාවක් නොවන අමා නිවනට සාක්ෂි දරූ ඔය අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ මේ බුදුසසුන බබලවන මහා මුනිවරයෙක් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා කොණ්ඩඤ්ඤ කොහෙටද දැන් වඩින්නේ? ස්වාමීනි මම මන්දාකිනියට චද්දන්ත ඇතුන් සිටින විලටමයි වඩින්නේ. කොණ්ඩඤ්ඤ ඔබට යමකට කාලය නම් මේ ඊට කාලයයි. එක එක ශ්‍රාවකයන් පිරිනිවන් පාලා නිවන් යද්දී මගේ බුදුරජාණන් වහන්සේගේ හදවතට කම්පා නැහැ. අකම්පිතයි බගහා. බුදුරජාණන් වහන්සේ අකම්පිතයි. එක එක ශ්‍රාවකයන් නිවන් යනවා. එක එක පහන නිවි නිවි යනවා. උන්වහන්සේ සිරිපා වැඳලා පස්සෙන් පස්සට වැඩියා. ආකාශයේ කුරුල්ලෙක් වගේ ආකාශයෙන් වැඩියා. සංඝයා වැඳගත්වත් ඒ බලාගෙන සිටියා. බුදුරජාණන් වහන්සේ සංඝයාට වදාලා යම් කිසි ශ්‍රාවකයෙකුට හැකිනම් තමන්ගේ පළවෙනි සහෝදරයාගේ ආදානයට හිමාලයට වැඩියට කමන්නේ නැහැ කියලා. හැකි ශ්‍රාවකයෝ පාත්‍ර සිවුරු අරන් රජගහ නුවර ඉඳලා යොදුන් ගණනක් දුර හිමාලයට පාගමනින් වැඩි. එදා මේ මොනිදු ලෙනට වැඩලා සිංහ සීයාවෙන් සැතපීලා ආයු සංස්කාරය අතහැරලා පහන් සීලක් නිවි යන විදිහට නිවි ගියා. හිමාලයේ තිබුණ මල් සලිත වෙලා මහා මේඝය වැදහැරිලා සුලං රැලි ඇවිල්ලා මල් බිමට හැලී ගියා. ශෝකයක් ඇති වුණා. එදා රාත්‍රී පහවදා අලුයම මුවදෝ අනේ කරන්න පැන් රැගෙන නැත්තු කුටිය ළඟට ඇවිල්ලා බැන් තබලා මේ වෙනකොට වෙනදා උතුම් මුනිදුන් ඒ කියන්නේ ඇත්තුන්ට පසේ බුදුවරුයා. මම මේ යයි මේ දේශනා කරන්නේ පසේ බුදු විහාරේ මේ ශ්‍රාවක සංගරුවන ඉදිරියේ ලෝකයාට පසේ බුදු කෙනෙක් සිහි කළා නම් තනි අඟකින් යුතු කඟ වේන කුසේ කඟ වේනගේ තනි අඟසේ 12 වසරක් හුදේ කලාව අමා නිවන් සොයි විඳගෙන හිමාලයේ වැඩ සිටපු ලොවට පසේ බුදු කෙනෙක් සිහි කරවපු බුද්ධානුබුද්ධ මුනිවරයා අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේ. ඒ මුනිදුන් මේ වෙනකොට වෙන දැහැරලා අද නැහැ. කුංචනාද කළා. නැහැ. ඊට පස්සේ සක්මන් කළා ඇත්තෝ. නැහැ. හොඬ වැල නහය ළඟට තිබ්බා. ඉදිකට්ටේ පවා සංවේදී බව තියෙන ඉදිකට්ටටත් සංවේදී බව තියෙනවා හොඬ වැලේ. ඒ හොඬ වැලට දැනුණා මුනිවරයාගේ හුස්ම වැටෙන්නේ නැති බව. වෙනදා හුස්ම වැටෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියට සම්වැදුණා. ඒ භාවනා ඉරියව්වෙන් දැන් සැතපීලා මොවුන්ට මතක් වුණා මීට කලින් හිටපු පසේ බුදු පිරිවරු පිරිනවම් පෑවේ ওই විදිහටමයි. අහෝ ඔහොම සැතපුණ කෙනෙක් ආයේ නැගිටින්නේ නැහැ කියලා කුංචනාද කරනකොට ඒ හඬෙන් ඇත්තු 8000ක් කුංචනාද කරා අකනිටා බ්‍රහ්ම ලෝකෙට ඇහුණා කියන. අපේ මුනිවරයා පිරිනවම් පෑවා කියන. ඇත්තුන්ගේ කුංචනාද. මගේ බුදුරජාණන් වහන්සේට ඒ වාගේ ශ්‍රාවක දරුවෝ හිටියේ. මේ ඔබ අපි වගේ මේ ලාමක සිටිවිලි තියෙන පොඩි දෙයින් කම්පා වෙන අඬන වැළපෙන සාධාරණේ හොයන යුක්තිය හොයන ඇයි මට මෙහෙම වුනේ අපිට මොකද්ද මේ වුනේ ඇයි මේ මිනිස්සු මට මෙහෙම කරන්නේ කියලා පොඩි දෙයින් දුක් වෙවි 5000 කොළ වලින් සතුට වෙන ලාමක ජීවිත නෙවෙයි ඒවා. ඒවා උතුම් ජීවිත. ඒ ඇත්තම හොඬවැල් දාලා මෙහෙම සැතපිලා හිටිය ඇඳ හොඬවැල් වලින් ඉස්පුවා. උස්සලා එහෙම ගත්ත අනිත් ඇත්තු වට වුණා. අනිත් ඇතුම් සඳුන්දර කඩාගෙන ආවා. හිමාලයේ බොහොමයක් රත් හඳුන්.
පසේ බුදුවරුන්ට වගේ යහන හැදුවා. ඇත්තුමයි. ඒ හිමාලයේ සිටපු ඇත්තු කර්මාන රූපෝ තිරිසන් සත්තු වුණාට මිනිස්සුෝ වගේ දෙවියෝ වගේ හිතන අය. ඊ යහනේ සතප්පෝනකල් හොඬ වැලින් මෙහෙම අරගෙන කුංචනාද කර කර තවත් ඇත්තු මල් ලිහිද්දී පැදකුණු කළා. පැදකුණු කරනට කම්පා වුණා භූමාණ්ඩු දෙවියෝ. තිරිසන් සත්තු පවා මේ මුනිවරයාට මෙහෙම පුදද්දී අත් නැති සත්තු හොඬ වැලින් මුනිවරයාට උපස්ථාන කරද්දී මේ දිව්‍යත් කුමටද කියලා හිතුණා. දෙවිවරු ඇත්තුන්ට පේන්න පහළ වෙලා දිව්‍ය අතෙන් දේහේ ගත්තා. දේහේ හැරන් හිමාලය වටේ දිව්‍ය මල් වර්ෂා පැදකුණු කළා. කරනකොට චාතුම් මහරජික දෙවියෝ කම්පා වුණා. භූමාටු දෙවියෝ මෙසේනම් මේ මුනිවරයාට උපස්ථාන කරන්න බැරි චාතුම් මහරජික ජීවිතේ කොමටද ඔවුන්ගේ දිව්‍ය අත් වලින් ගත්තා. ඔවුන් පැදකුණු කළා. මේ විදිහට තාවතින්ස දෙවියෝ, යාම දෙවියෝ, තුසිත දෙවියෝ, නිම්මාන රති දෙවියෝ, පරනිම්මිත වසවත්ති දෙවියෝ, බ්‍රහ්ම ලෝක වාසී දෙවියෝ අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම දේහේ වැඩමුවා. මේ බුද්ධ ශාසනයේ ශ්‍රී දේහය ආදාහනයට කලින් බ්‍රහ්ම ලෝකෙට වැඩමුවා නම් එකම එක මුනිවරයයි ඒ අඤ්ඤාං කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊට පස්සේ ඒ දෙවියන්ගේ අතින් ඊළඟ බ්‍රහ්මයන්ට දෙවියන්ට එහෙම ආය පහළට වැඩැම්මෙව්වා. අකනිටා බ්‍රහ්ම ලෝකෙන් පහළ සෑම දිව්‍ය ලෝකයකම දෙවරක් උපස්ථාන කළ ආදාහන උපස්ථාන. එහෙම කළා ආය ඇත්තුන්ගේ අතට දෙනකොට දවස් 7ක් ගිහිල්ලා. දවස් 7ක් වෙනකොට අර කොණ්ඩඤ්ඤන් වහන්සේගේ ආදාහන කෘත්‍යයට පැමිණි සංඝයා දැන් වැඩලා. ඒ වැඩපු රහතන් වහන්සේලා භූමාටු දෙවියන්ගේ අතින් දේහය ගත්තා. රහතන් වහන්සේලාගේ කර පිටින් දේහය වැඩැම්මුවා. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් කියන්නේ දැක්කත් ඒක මනුස්ස ජීවිතේ ප්‍රාතිහාර්යයක්. ඊට පස්සේ ආය ඇත්තුන්ට දුන්න. ඇත්තු තමයි දැන්පත් කළේ චිතකේ. ඇත්තු තමයි උපස්ථාන කළේ. රහතන් වහන්සේලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා වදාලා. අනිච්චා වත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං වූප සමෝසුකෝ. ඒ ගාථා දේශනා කරද්දී ඇත්තු විසින්ම දේහය ආදාහනය කළා. ගිනි ජාලා දැල්ලුණ ගිනි ජාලා අතර සමම් පොහොට්ටු බඳු ධාතුන් වහන්සේලා ඉතිරුණා. ඉතුරුවන ධාතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට රැගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයෙන් ධාතුන් වහන්සේලා ගත්තා. එරම් මහණෙනි මේ අමා නිවන පළමුව යම් ශ්‍රාවකෙක් අවබෝධ කළාද? අමා නිවනට පළමුවපත් වුණාද? නිවන් පුරේ සැනසුණාද? පසේ බුදු කෙනෙක් බඳුව හුදකලාවේ වැඩ සිටි ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤන්ගේ මේ උතුම් ධාතුන් වහන්සේලා නිදන් කරවූ කියලා වේළුවනාරාමේ ධාතු ස්තූපය කෙරෙව්වා. පසේ බුදුවරුන්ගේ යුගය අතීතයට මැකී ගියා වගේ අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේගේ ධාතු සෑයත් වේළුවනෙන් මැකී ගියා. නමුත් මේ ගෞතම බුදුසසුන පවතින තුරු මේ බුද්ධ වංශය, චර්යා වංශය පවතින තුරු අඤ්ඤා කොණ්ඩඤ්ඤන් වහන්සේගේ නම දෙව් මිනිසුන්ගේ මුවෙන් පිට වෙනවා, සිතෙන් සිතනවා. අද අපි මේ පූජා කරන්නේ ඒ වාගේ සංඝයාටයි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මම එක රහතන් වහන්සේ නමකගේ මහා ගුණ සාගරයෙන් දිය සිඟිත්තක්වන් ගුණයක් සිහිපත් කළේ. උන්වහන්සේ සංඝයා අප්‍රමාණ ගුණ තියෙනවා.
රාග විරාගිතයි රාගය දුරු කළා. ද්වේෂය දුරු කළා. මෝහය දුරු කළා. ඊතර වෙන්න දුෂ්කර සසරින් ඊතර වුණා. මේ ලෝකේ කෙලෙස් යුද්ධේ කළේ මුනිවරු මේ කසාවත දරාගෙන. මේ ලෝකේ යම් කෙනෙක් රාගය දුරු කළා නම්, ද්වේෂය දුරු කළා නම්, මෝහය දුරු කළා නම්, කෙලෙස් සදාටම නැති කරපු මුනිවරු ඇන්ද වස්ත්‍රී තමයි චීවරය, අරහත් දජය. මේ තමයි ලෝකේ පවිත්‍ර චීවරය. මේ තමයි වෛරාගී චීවරය. මේ ලෝකේ මුනිවරුන්ගේ දජය, අරහත් දජය තමයි මේ කසාවත. ඔයාලා මෙච්චර දිලිසෙන වස්ත්‍ර ඇඳා කියලා වටිනා ඇඳුම් ඇඳා කියලා ඔය ඇඳුමට ලෝකේ කවුරුවත් වඳින්නේ නැහැ. ඒත් කසාවතට දේව බ්‍රහ්ම සියලු දෙනා වන්දනවාන කරනවා. ඒ ඉරිසිවරුන්ගේ දජයයි. ඉරිසිවරුන්ගේ දජයයි. කෙලෙස් දුරු කරපු අයගේ දජයයි. කෙලෙස් දුරු කරපු අයගේ දජයයි. ඒ නිසා එවැනි උතුම් කසාවතක් තමන්ගේ දෝතින් වඩම්මලා අද කටිනේ විදියට උත්තම චීවරයේ විදියට තැන්පත් කරලා තිබෙනවා. පින කරන කෙනයි පිනට උදව් කරන කෙනයි අනුමෝදන් වන කෙනයි ඔක්කොම පිනේ කොටස්කරුව වෙනවා. අනුමෝදන් වෙමු මේ උතුම් චීවර පූජාව. අන් කිසිවක් සඳහා නොවේ ඊතර වීම පිණිස සසරෙන් ඊතර වෙන්න ඉක්මනින් ලැබෙන අවස්ථාව මඟ නොහැරේවා කියන අදහසින් අපට තමා නිවන් යන්න ලැබේවා කියන අදහසින් ඒ කොණ්ඩඤ්ඤන් වහන්සේ යම් ධහමක් අවබෝධ කළා නම් අප මුනිදුන් වදහලා ඒ ධහම මටත් අවබෝධ කරගන්න ලැබේවා කියලා මේ චීවරයේ 100%ක්ම ගැලපෙන බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති ගරුක මහා සංඝයා යම් ප්‍රතිපදාවක වැඩ සිටියාද මටත් ඒ ප්‍රතිපදාවෙම වැඩ සිටින්න ලැබේවා කියන අදහසින් අමා නිවනින් නිවි සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා.